වලට TSPT දාගන්න කියලා. මොනවද මහත්තයෝ උපාධි පිට උපාධි. තවත් ට්‍රැක් එකට වැටලා නැහනේ. තව අවුරුදු කීයද තියෙන්නේ? දැන් අවුරුද්දක් ඉවරයි. තව අවුරුදු 4යි තියෙන්නේ. එතකොට එතකලුත් මෙයාලා ට්‍රැක් එකට දාගන්න නැද්ද? එතකොට මේ විදිහට නම් අපේ ආණ්ඩුව ගොවියන්ට මේ වැඩ කටයුතු කරන්නේ මහජන බදු මුදලින් දෙන සහනාධාර නියම වේලාවට ලැබුණ නැත්නම් ජනාධිපතිවරයා කියනවා වගේ ගොවියන්ට දෙන ඒවා ආයෝජනසේ සලකා දෙන්න කියලා. අපිට දෙන මේ පොහොර සහනාධාරය වගේ 5-6 ගුණයක් 10-15 ගුණයක් අපි ආපහු රටට අස්වැන්න වශයෙන් දෙනවා. ඒක මෙන්න මේ හේතුව හින්දා මෙන්න මේ පොහොර සහනාධාරය පරක්කු කිරීම හින්දා ලැබෙන්නේ. මේ වෙනකොට ළඟා කරගන්න බැරි වෙනවා. එයාලගේ බලාපොරොත්තු අපිව වල අපි කන්නේ නෙවෙයි නම් අපිට ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් මේ රටේ දැනටත් අවශ්‍ය කීරිසම් බැරෙන්න ඉතුරු සහල් වී වර්ග ටිකයි සහලුයි ඇති වෙනකල් තියෙනවා. තවත් මෙයාලගේ බලාපොරොත්තු ආනයනය කරන්න නම් අපිට කරන්න දෙයක් නැහැ. නිසි අස්වැන්නක් ලබා ගන්න නම් නිසි වෙලාවට වගාවට අවශ්‍ය විදියට පොහොර සහන ආධාරය ලැබිලා පොළවට පොහොර ටික ලැබෙන්න ඕනේ. මම ආත්‍යා තාම ආරංචියක් නැහැ පොහොර සල්ලි දාලා කියලා. මේ වැඩේ ඉතින් දැන් අපි මේ වපුරගෙන යනවා. ඊයතරේ අපි මඩ පොහොර ගැව්වේ රුපියල් 10500ට. මේතරේ 12500යි. ඉතින් මේ රජයේ බලයට ආවේ නම් ඉතින් ගොවියට සහනයක් දෙනවා කියලා. ඉතින් කිසිම නැහැ. ඉතින් ගොවියා හැමදාම අසරණයි. අපිට ඉතින් පොහොර සල්ලි ටිකවත් දාලා තියෙනවා නම් මේවට ගහ ගන්න පුළුවන්. ඉතින් මේ වැලි කුඹුරුනේ. ඒක තමයි රජෙන් ඉල්ලන්නේ. ජාට අපිට පොහොර සල්ලි ටික දෙන්න කියලා. දැන් ගියතරේ අපි පොහොර ගැව්වේ 10500ට. මේතරේ 12500යි. ඉතින් 2000ක් වැඩි. ඉතින් ගොවියට සහනය දෙන්නේ කොහොමද? ඒක තමයි අපිට රජෙන් කියන්න තියෙන්නේ. ඉල්ලන්න තියෙන්නේ. ගොවියා ඉතින් යක් වෙනවා මහත්තයා වපරල්ලේ තාව වෙනකන් අර ප්‍රවෘත්ති වලට දැම්ම අර පොහොර සල්ලි දාලා කියලා බලන්න ගියා දාලා නැහැ මහත්තයා තාම. ඉතින් මොකක්ද මේ කියලා රජය ඉතින් කරන්නේ කියලා ඉතින් මේ හිතා ගන්න බැරුව ඉන්නේ ගොවියන්ට. තව ඉතින් මඩ පොහොර ගැහුවේ නැහැ. මේ තියෙන කනකර බඩු උකස් තියන්න විදියුත් නැහැ. ඒව ණයකව ගන්න විදිහ වීමිලක් තිබෙන්නේ නැහැ. දැන් මේ සැරේ පොහොර සල්ලි දානකොට තාව වෙනකන් වත් නැහැ ඉතින් පොහොර සල්ලි.